2017 2017 පාඩගෙන මෙන්න මේකේ x සමානයි 3 cos θ ඍණ cos ගණයේ θ පාඩ මේකෙන් හදාලා බලන්න මෙන්න විදිහට හදා ගන්න පුළුවන් dx විදීම dθ බලන්න තුනමාතාවක් cos θ ගාවන්නේ ඍණ sin θ cos ගණයට අදාළ යාගන්න පුළුවන් තුනමාතාවක් cos වර්ගය θ වතා ඍණ sin θ ගේ cos θ ගාවන්නේ නැහැ බලන්න මෙයාගේ නෝඩ ඉඩ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඍණ තුනමාතාවක් sin θ එක ඍණ cos වර්ගය θ cos වර්ගය θ කියලා කියනවා යාගන්න පුළුවන් sin වර්ගය θ කියලා එහෙනම් මෙතනින් ආව බලන්න ඍණ තුනමාතාවක් sin ගණය θ dx බෙදීම dt ට අදාළයි. ඊට පස්සේ බලන්න y සමානයි වාර දෙනවා මෙන්න මේ විදියට 3i sin θ ඍණ sin ගණය θ. එයාට පස්සේ බලන්න dy dt සමානයි 3 වතාවක් cos θ ඍණ sin ගණය θ අදාළ යාරන ප්‍රමාණයට 3 වතාවක් sin වර්ගය θ වතාවක් cos θ sin θ ගාවන්නේ එහෙනම් බලන්න මෙයාගෙන් වань දාගන්න පුළුවන් බලන්න 3i cos θ ගත්තට පස්සේ එළියට 1 ඍණ sin වර්ගය θ 1 ඍණ sin වර්ගය θ කියලා කියනවාට cos වර්ගය θ හින්දා දාගන්න පුළුවන් බලන්න 3 වතාවක් cos ගණයේ θ කියලා ආවා dy බෙදීම dt ට එහෙනම් බලන්න මේ දෙන්නගෙන් වාට dy බෙදීම dx එකක් තමයි හතර ගන්න පුළුවන් බලන්න dy dt dt වඩේ x නම් බලන්න dy dt කියලා කියනවා ආවා තුනවතාවක් cos ගණයේ θ dx බෙදීම dt කියලා කියන්නේ යාගන්න මොන අරින තුනවතාවක් sin ගණයේ θ අපල ගියාට පස්සේ cos බෙදීම sin කියලා කියන්නේ cot හින්දා cot වල ගණයේ θ කියලා ආවරි බලන්න මෙයාගේ ඊට පස්සේ කියනවා ස්පර්ශක අනුක්‍රමණය. ඒ කියන්නේ අපි dy dx වලදාලා ප්‍රකාශනයේ සමාන ඍණ එකයිලු මේ විදිහට වාට p වල කණ්ඩාංකයක් අහන්න. බලන්න p වල කණ්ඩාංක කියලා කියන්නේ x එකයි y එකයි තමයි අපි අහන්නේ අදාළ කණ්ඩාංක දෙක. කොට මේ ඉස්සෙල්ලා අපි θ වල ආගේ තමයි හොයාගන්න බලන්න ඍණ cot ගණයේ θ සමාන ඍණ එකයි. ඍණ බෙදුනට පස්සේ cot ගණයේ θ සමාන එකයි. ඒ කියන්නේ දෙපැත්තම මම මුල ගත්තට පස්සේ cot θ සමාන එකයි කියලා cot θ සමාන එකයි. කියන්නේ cot θ සමාන එකයි කියලා කියන්නේ tan කියලා කියන්නේ මෙයාගේ පරස්පරය කියන්නේ I කියන්නේ එකයි කියලා කියන්නේ මෙයාට අදාළව y බෙදීම 4යි. සුළු කර ගන්න පුළුවන් බලන්න θ සමානයි y බෙදීම 4යි. දැන් θ සමානයි y බෙදීම 4ට අදාළව මෙයාගේ x එක හදා ගන්න පුළුවන් අපි x dash කියලා ගමු. θ සමානයි y බෙදීම 4ට අදාළව 3i cos y බෙදීම 4යි. ඍණ cos වල ගණය y බෙදීම 4යි. බලන්න මෙයාගේ 3 වතාවක් 1යට මුල 2යි. ඍණ 1යට මුල 2ේ ගණය සුළුනාලවස් බලන්න 3 බෙදීම මුල 2යි. මුල 2ේ තමයි ගණය කියලා කියන්නේ 2යි මුල 2. මුල 2 ඩිග්‍රී මුල 2 ඩිග්‍රී මුල 2. අයනම් බලන්න පොදු භාරය 2යි මුල 2යි කියලා ගත්තොත් දෙකින් එන ඉඳලා 2 රත් 6 6 එක කියලා සුළු බලන්න අදාළ කණ්ඩායමකව මේ y dash එක තමයි වань සුළු කරන්න දෙයක් නෑ නම් y cos y බෙදීම හොඳයි sin y බෙදීම හොඳයි සමාන හින්දා බලන්න මෙයාගේ 3i cos θ ඉන්නේ මෙහෙම 3i sin θ මෙන්න වාට මෙයාට අදාළව y dash එක තමයි එකපාරම ලියා ගන්න පුළුවන් නම් සුළු කරන්න දෙයක් නෑ මෙන්න මේ විදිහට p වල ලක්ෂයේ කණ්ණාංක ගන්නවා පහ බෙදීම 2යි මුල 2යි පහ බෙදීම 2යි මුල 2යි